අපි කොච්චර විශ්වයේ ලොකුද කියලා නිකන් මිලියන 60ක් කියන්නේ ආලෝක වර්ෂ. ඔය මේ ෆිසික්ස් වල තියෙනවා theory of everything කියලා. ඒක තාම හොයාගෙන නැහැ. ඒක හොයාගත්තොත් ඔය හැමදේටම විසඳුමක් හම්බෙනවා. මේක ඔයාලා හොයාගන්න. theory of everything කියන්නේ මේ මාන හතරත් එක්ක සම්බන්ධ වෙච්ච එතනින් එහාට කිව්ව ලොකු කතා ගොඩක්. ඒක මේ ඒ ටික හරියට විසඳගත්තොත් ඔයාලට පුළුවන් අනාගතයට යන්න, අතීතයට යන්න. ඔයාලා දැක්කද ළමයි මේ මම දැක්ක පෝස්ට් එකක් ළඟදී මේ මොකක්ද දන්නවද? හබල් දුරේක්ෂකකින් නිරීක්ෂණය කළා දිනවා මේ ගැලැක්සි ෆොටෝ එකක්. හරිද? ඒකේ මෙන්න මේ හරියේ මේ තරුවක් පිපිරිච්ච ෆොටෝ එක වැදිලා තියෙන. يعني තරුවක් පිපිරිලාගෙන ආලෝකෙ විහිදෙන එකක් පේනවා. හරිද? ඒක අරන් තියෙන 1900 මම හිතන්නේ 96 හරි 94 හරිද කොහොමද? ෆොටෝ එක අරන් තියෙන්නේ. ඒ මම දැක්කේ පෝස්ට් එක. 94 දී ගත්තු ෆොටෝ එකේ ඒ ස්ටාර් එක තරුව පුපුරලා ආලෝකේ පේන හොඳට පේනවා. ගැලැක්සි එකත් එක්ක වල සුපිරිටම පේනවා. හරිද? තරුව පිපිරෙන්නේ ඇයි? තරුව පිපිරෙන ආකාර කීයක් තියෙනවද? එක්ක ප්‍රෙෂර් එකට සංකෝචනය වෙලා නැත්තම් ප්‍රසාරණය වෙලා. ඔය දෙක එකක් නැත්තම් මොකක් කරේ හැප්පිලා වගේනේ. මොකද ලොකු දෙකක් හැප්පෙනවා වගේ වෙන්නේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ. හැප්පෙන්නත් පුළුවන්. මොකද විශ්ව ප්‍රසාරණ අපිට හිතන්න බැරි වෙකින් ප්‍රසාරණය වෙනවනේ. ඒ දන්නව නේද ඒවා? නේද? මැත්ස් කරන්නේ උන් විතර දැනගන්න ඕන. හරිද? අර ගුරුත්වය වැඩි ඒ තරුවේ. ඒ නිසා මේ ඔය බාහිර තියෙන ඔක්කොම දේවල් ඇද ගන්න නිසා ඇදගෙන වැඩි ස්කන්ධය වැඩි වෙලා ප්‍රෙෂර් එක වැඩි වෙලා කේන්ද්‍රයේ තියෙන මේවා වැඩි වෙලා පුපුරලා ගියලා. වැඩේ තියෙන එක නෙමෙයි මේක එයාලා දකින්නේ 94 දී. හැබැයි ඒක ඇත්තටම පුපුරලා තියෙන්නේ ආලෝක වර්ෂ මිලියන 60කට කලින්ලු. ආලෝක වර්ෂ මිලියන 60කට කලින්ලු. නිකන් හිතා ගන්න පුළුවන්ද අපි කොච්චර විශ්වයේ ලොකුද කියලා නිකන් මිලියන 60ක් කියන්නේ ආලෝක වර්ෂ කොච්චරක් වගේද? දැන් ආලෝකයේ වේගය 3.10යිනේ මීටරනේ. ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 5යිනේ. 3.10 5යි. කියන්නේ ලක්ෂ 3යි නේ. ලක්ෂ 3යි මේ තප්පරයට. තප්පරයට ලක්ෂ 3ක් යනවා ආලෝකය. එතකොට තප්පර 60කට ලක්ෂ 180ක් යනවා. එතකොට මේ විනාඩියකනේ විනාඩියව 60ක් පැයයි. 180 60ක් යනවා මේ ලක්ෂ වලින් ආලෝකය කිලෝමීටර. ඒ පැයකටනේ. ඒ වගේ 24කට දවසයි. ඒ වගේ වුණා 30යි මාසෙයි. ඒ වගේ වුණා 12යි අවුරුද්දයි. ඒ වගේ වුණා මිලියන 60ක්. බුදුහාම. එතකොට නිකන් හිතන්න කොච්චර ඈත ඇතිදුනේ අපිට ඒව දැන් තමයි පේන්නේ. දැන් ඒතර අහස දිහා බැලලා දැන් තරුවක් එහෙම පුපුරනවා වගේ දැක්කොත් කවර ඇත්තටම ඕක ඉතින් දැන් අවුරුදු මිලියන කෝටි ගානකට එහා වෙච්ච දෙයක් වෙන්නේ. ඒක නියමයි කියලා හිතෙන්නේ නැද්ද නිකන්? දැන් අපි කියන්නේ ඔය දැන් ඒක නියමයි ඔයාලා හොයන්නේ නැහැ. හොයන්න යන්නත් එපා. නියමයි කියන්නේ හේතුව දැන් ඔය concept නේ දැන් ඔය මේව concept විතරයි ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් එහෙම දැන් ඔය හොයාගත්ත දේවල් මොනවද ළමයි ආලෝකයේ වේගෙන් යන්න try කරනවනේ තාම හැමෝම දැන් කවුද මෙයාත් try කරනවනේ. කවුද? එලොන් මස්ක් try කරනවනේ. ඒ තියරිනේ ඇප්ලයි කරන්නේ. තියරිස් ටිකක් තියෙනවා. ඒ ටික ඇප්ලයි කරනවා. ආලෝකයේ වේගයට වඩා වේගයන් අංශු තියෙනවද ළමයි ලෝකේ? තියෙනවද? දන්නවද ඔයාලා? තියෙනවද? තියෙනවා. හැබැයි ඒ වගේ හේතුව මේ ස්කන්ධය චූටි අංශු තමයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට වඩා පුංචි අංශු ඔන්න ඊට වඩා වේගෙන් යනවා කියලා හොයාගෙන තියෙනවා දැනට. වැඩේ අවුල තියෙන ස්කන්ධයකට ඒක පහු කරන්න බැරි එකනේ. ස්කන්ධයකට කරන්න පුළුවන් concept 5ක් විතර තියෙනවා. අල කළු කුහර අහලා තියෙන කළු කුහර සංසිද්ධිය. එතකොට ග්‍රැවිටි එක පාවිච්චි කරලා ඒක එක දේවල් වලින් ඕනනම් පුළුවන් මේ ඉවෙන්ට් හොරයිසන් කියලා තියෙන කළු කුහරේ ළඟ සීමාව ඒක පහු කරලා පස්සේ අර ෆිල්ම් බලන්න ඔය ඉන්ටරෙස්ටෙල් එහෙම බලන්න. ඒ සංසිද්ධි නියමයි. ඔය මේ ෆිසික්ස් වල තියෙනවා theory of everything කියලා. ඒක තාම හොයාගෙන නැහැ. ඒක හොයාගත්තොත් ඔය හැමදේටම විසඳුමක් හම්බෙනවා. මේක ඔයාලා හොයාගන්න. theory of everything කියන්නේ මේ මාන හතරත් එක්ක සම්බන්ධ වෙච්ච එතනින් එහාට කිව්ව ලොකු කතා ගොඩක්. ඒක මේ ඒ ටික හරියට විසඳගත්තොත් ඔයාලට පුළුවන් අනාගතයට යන්න, අතීතයට යන්න. ඔව් හැබැයි කරපු කට්ටියත් ඉන්නව නේද ළමයි? ෆිසික්ස් වල ඔය දැඟලුවට ඌව කරපු කට්ටිය ඉන්නව නැද්ද? ඉන්නවා. දැන් ෆිසික්ස් වලින් කියනවා ළමයි ගැලැක්සි අපි මේ ග්‍රහලෝක මෙච්චරක් තියෙනවා. එතකොට මේ මන්දාකිනි මෙච්චරක් ග්‍රහලෝක තියෙනවා. සූර්යයා මෙහෙම තියෙනවා. ඒ වගේ ගැලැක්සි මෙච්චරක් තියෙනවා.
ඒ වගේ මන්දාකින මෙච්චරක් තියෙනවා. ඒ වගේ ඔය මෙච්චරක් තියෙන කියලා ඔක්කොම දැන් දැන්නේ සයන්ස් වලින් කියන්නේ. හැබැයි ඌව දැන් අවුරුදු ගානකට කලින් කිව්වනේ නේ. කවුද කිව්වේ? ඒ සූත්‍රවලත් තියෙනවද? ඒ කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රේ ලස්සනට තියෙන මෙහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ ඔය හැමදේම දැක්කා. මම නෙමෙයි ඈ. නෑ බුදුහාමුදුරුවෝ ටික ඔක්කොම කියලා තියෙන ලස්සනට. කියන්නේ ඒක කියලා තියෙන විශ්වය ගැන හොයන්න එපා කියලා දැන් අර උදාහරණයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒතකොට ඇයි බුදුහාම අරතරු පුබුල අවුරුදු මිලියන ගාණක් නෑ මේකේ දිග අපිට හිතා ගන්නත් බෑ. තමයි විශ්වය තප්පරයකට කිලෝමීටර ගාණක් ප්‍රසාරණය වෙනවා. අපි හැම වෙලේම විශ්වය එන ප්‍රසාරණය වෙනවා. මුතු සිද්ධි තියෙන. ඒක හොයන්න එපා කිව්ව ඇත්තටම හොයලා කෙලවරක් නැති නිසා ඇත්තටම කෙලවරක් නෑනේ. පුදුම කෙලවරක් නෑ. ඒ වුණාට මේ සයන්ස් පැත්තෙන් හිතන්න දේවල් ටික හිතන්න ඕවා ඇතුලේ. මේ concept wise ඔය මේ matrix දැන් න්‍යාස ඉගෙන ගත්තනේ අපි ගිය සතියේ. කවුරු හරි ඇහුව නේද මගේ න්‍යාස වල භාවිත මොකක්ද කියලා? ඇහුව නේද? ඔය matrix වල ළමයි 4x4 matrix විසඳලා වගේ තමයි මේ ඔය concept සමහර දේවල් ඔප්පු කරලා තියෙන්නේ. හරි කියන්නේ 4 න්‍යාස වගේ නැත්නම් එතනින් එහාටත් ඕනනම් ලොකු න්‍යාස විසඳලා තමයි සමහර සමීකරණ විසඳන්නේ. ඒ සමීකරණ ඔප්පු කරගත්තොත් තමයි මේ අර concept එක හරි කියලා ගණිතෙන් ඔප්පු කරන්නේ. ඉතින් හරි. ගණිතෙන් ඔප්පු කරන්න පුළුවන් වුණාට අර පැට්‍රිකල් කරන්න බැරි වෙනම එකක්. ඒ සිද්ධි ටික උනොත් කරන්න පුළුවන්. හරි. ඔය දැනුත් ඒව කියවනේ උන් ඉන්නව නේද? සමහරට ඒක ගැන විතර කතා නැහැ අවුලන්නේ. අවුලන්නේ. නෑ මොනවා හරි අයිඩියා එකක් තියෙන එකක් වෙන්නදී ෂෙයා කරගන්න ඒක අවුලන්නේ.